වැව් මාළු හදන්න යන්නේ මේ මගේ ක්‍රමයට හදන්න යන්නේ. පොඩක් බලමු. සුදු ලුණු කපා ගත්තා, රතු ලුණු කපා ගත්තා, නයි මිරිස් කපා ගත්තා. රම්පේ තියෙනවා. ඉතින් මිරිස් තියෙනවා, කහ තියෙනවා, අප තියෙනවා, 3-5 කුඩු තියෙනවා. රයිට්. අපි හදන විදිහ බලමු. මගේ ක්‍රමය අමුතුයි. ලුණ චාච්චිය ලිපේ තියාගත්තා. දාගත්ත පොල් තෙල්. ඊට ඉස්සෙල්ලා මේ චාච්චියේ දෙල් හැදුවා, දෙල් තෙල් දැම්මා. තෙල් එක රත් වෙගෙන ඉන්නේ. අපි විශ්වඳන සුදු ලුණ. රත් ලුණ. ඒ වගේම නයි මිරිස්. දාලා අනිත් රන්වන් පැහැෙනකම්. රන්වන් පැහැෙනකම් තියාගෙන ඒක අපි දානවා අබ රයිට් අබ දානවා. අබ දාලා අබ පුරනකම් ඒක හොඳටම රත් වෙලා තියෙන්නේ. දැන් මේකට දානවා මිරිස් කුඩු. රන්වන් පාට ඇවිල්ලා තියෙන්නේ. මිරිස් කුඩු දානවා. කුඩු දාලා කලවම් කරගන්නවා. තුන බවුරු දාන්න ඕන. තුන බවුරු පස්සේ දාන්න පුළුවන්. මෙන්න වැව් මාළු එක දාන්න බෑ. දැම්මා. දාලා ඒක කලවම් කරනවා. මේකට ඒක පාට අල්ලන්න මාළුවකට ඒකට මිරිස් කුඩු හරියට 3-5 කුඩු ඔක්කොම අල්ලනකොට ඒක නෑ මාළු ඉන්නේ. අන්න හරියට අල්ලලා තියෙන්නේ. යාළුවනේ මේක දැන් රත් වෙගෙන එනකොට අපි මේකට දාන්න ඕන බෙදපු 3-5 කුඩු ගන්න. රයිට්. බෙදපු 3-5 කුඩු ටික දාලා මේකට අපි වතුර දාන්න ඇති ප්‍රමාණය පොඩි ටිකක් ගන්න ඕන. රයිට්. දෙයට කලවම් කරගන්න. ඇස් කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු දාන්න. හරි. දැන් ඉතින් හොද්ද බොර වෙලා තියෙන්නේ. දැන් කොහොම මාළු එක ඉදිරියට දෙමු. මම ඉදිරිය වෙලාවට කියන්නම් ගන්න. අන්න යාළුවනේ වැව් මාළු එක ඉදිනවා සුපිරි විදියට. නේ? වැව් මාළු නියමටම ඉදින දුම දදා හොඳට ඉදින ගමන් තියෙන වැව් මාළු එක. සද්දේනවා. රයිට්. දෙවිලකට මාළු එක බාලා ආහාරයට ගන්නවා.